කඩලා. හරි. Hi guys, welcome back to our YouTube channel Travel Dates. ඉතින් අපි ඔයාලත් එක්ක එක හොටෙල් ටුවර්ස් අපි ෂෙයා කරගෙන නැතිනේ කලින් අපි ඔයාලත් එක්ක විලා ටුවර් එකකුත් ෂෙයා කරගත්තා. අද අලුත්ම එක්ස්පීරියන්ස් එකක් තමයි ඔයාලට දෙන්න හදන්නේ. අපි මේ ඇවිල්ලා ඉන්න හොටෙල් එකට ලොකු ඉතිහාසයකුත් තියෙනවා. අද අපි ඇවිල්ලා ඉන්නේ මවුන්ට් ලැවිනියා හොටෙල් එකට. ඉතින් අපි මේ වැකේෂන් එක අපි ප්ලෑන් කරා වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් ඒකයි මේ හොටෙල් එක සිලෙක්ට් කරගත්තේ. අපි ඉතින් ඕගොල්ලන්ට අපි කරපු කරන් යන ඇක්ටිවිටීස් කොහොමද හොටෙල් එකේ view එක රූම් එකේ view එක කොහොමද කියලා දෙන්න නේද ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලම යමු රූම් ටුවර් එකකට. එහෙනම් අපිත් එක්ක අන්තිම වෙනකම්ම එකතු වෙලා ඉන්න. හොටෙල් රූම් එකට එන්න වෙනකොටම මේ තමයි දොර. එතන මැප් එකක් තියෙනවා. ඊට පස්සේ බාත්රූම් එක තියෙනවා. මම වීඩියෝ එකේ අන්තිමට ඔයාලට බාත්රූම් එක පෙන්නන්නම්. ඉතින් මේ එන්න වෙනකොටම අපිට තියෙන ලස්සන වෝඩ්‍රෝබ් එකක්. මේ දෙක ඩ්‍රෙස් දානවා. හැන්ගර්ස් එකම වෝඩ්‍රෝබ් එකක් තියෙනවා. හරි ලස්සනයි. මේ සයිඩ් එක සෙක්ෂන් එකේ වගේ තියෙනවා මුලක්. දොර නෝමුල. දොර කඩලා. හරි හරි කවුද? ඊට පස්සේ අනිත් සෙක්ෂන් එකේ තියෙන මෙන්න මේ විදිහට අනිත් පැත්ත ඕපන් කරනවා. මෙන්න මේ විදිහට සේෆ් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන මේ වගේ ලාච්චුවක් තියෙනවා. ඒකෙත් තියෙනවා සෙට් එකක්. laundry bags තියෙනවා. මේ විදිහට මවුන්ට් ලැවිනියාගේ සීවිං කිට් එකකුත් තියෙනවා. මේ විදිහට හරිම ක්‍රමානුකූලව මේ දේවල් තියෙනවා. වෝඩ්‍රෝබ් එක වහලා ඊපස්සේ මේ සයිඩ් එකකින් තියෙනවා අපිට සයිඩ් එකට නිකන් සෝෆා එකක් වගේ අපිට බෑග්ස් තියන්න ඒවත් තියන්න ප්ලේස් එකක් තියෙනවා. ඊට පස්සේ ඔය බෙඩ් එක දෙපැත්තේ ටේබල් ලැම්ප් එකක් තියෙනවා. හරිම ලස්සනයි බලන්න මේ view එක ඇන්ටික් view එකක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. ෆ්ලෝ එකත් හරිම ලස්සන විදිහට සෙට් කරලා තියෙනවා. ඒ කාඩ් එක ඊට පස්සේ වොටර් බොටල්ස් දෙකක් හම්බෙලා තියෙනවා. මේ තියෙන ටී බෑග්ස් ටික, කොෆි බෑග්ස්, මිල්ක් පැකට්ස්, කෙටල් එකකුත් තියෙනවා. අපිට ඒව හදා ගන්නත් පුළුවන්. ඊළඟට මෙන්න මෙතන තියෙනවා නිකන් අපිට නිකන් චෙයාර්ස් දෙකක් දාලා ඊට පස්සේ කන්නඩි මේසෙකුත් එක්ක හරිම ලස්සන view එකක් මෙතනක් තියෙනවා. හරිම ඇන්ටික්, හරිම ලස්සනයි. ඊට පස්සේ අපේ සර්ප්‍රයිස් එක තමයි outside view එක. දැන් පොඩක් අවුවයි. outside එකට අපි කියලා බලමු. එතම outside view එක. යාළුවනේ ඔයාලට වීඩියෝ එක පටන් ගනිද්දිම මම කිව්වනේ ඔයාලට බාත්රූම් එක වීඩියෝ එකේ ඉන්නේ කෙටි පෙන්නනවා කියලා. එහෙනම් අපි බාත්රූම් එක බලන්න යමු. මේ බාත්රූම් එකේ ඩෝ එකම මිරර් එකක් තියෙනවා. හරි ලස්සන මිරර් එකක්. ඊට බලමු අපි ඇතුළට ගිහින්. මේ විදිහට ඕපන් කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි බාත්රූම් එක තියෙන්නේ. මෙන්න මේ විදිහට බොඩි ලෝෂන් එක, සැනිටරි බොක්ස් එක, බොඩි ලෝෂන් එක තියෙනවා, බොඩි වොෂ් එක තියෙනවා, කන්ඩිෂනර් තියෙනවා, ෂවර් කැප්ස් තියෙනවා, සැනිටරි බොක්ස් එක තියෙනවා, සෝප් එක තියෙනවා. මෙතන බ්ලෝ ඩ්‍රයි එකක් තියෙනවා. ඉතින් බ්ලෝ ඩ්‍රයි එකක් තියෙනවා. ඒක ඩ්‍රයි කරගන්න පුළුවන්. ඒගොම තමයි එතන මේ සින්ක් ඒරියා එකත් හරිම ලස්සනයි. මේ බෑග්ග්‍රවුන්ඩ් එකත් හරිම ඇන්ටික් විදිහට හරිම යුනික් විදිහට හදලා තියෙනවා. එතන මේ පොඩි ගැජට් එකක් තියෙනවා මේ විදිහට.
bathroom එකයි bedroom එකයි connect වෙලා මේ විදිහට තියෙන තැනක තියෙනවා. හරිම ලස්සනයි. මේ connect වෙන place එක. අපි දැන් ඉන්නේ මවුන්ට් ලෙවනියා හොටල් එකේ බෙඩ් එකේ. කාද සුදු. දැන් අපි ගිහින් බලමු මවුන්ට් ලෙවනියා හොටල් එකේ view එක කොහොමද කියලා. දැන් ඔයගලන්ට මේ පේන්නේ මවුන්ට් ලෙවනියා හොටල් එකේ රෙස්ටුරන්ට් ඒරියා එක. ඉතින් අපි මේ රෙඩි වුණේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අපි උදේ නැගිට ගාම වැඩි වෙලාවක් යන කලින් අපි බ්‍රෙක්ෆාස්ට් එකට ආවා. අතර මේ වෙලාවේ ගොඩාක් සෙනග හිටියේ නෑ. හැබැයි මේක බුෆේ ඕපන් කරලා තියෙන ගොඩක් සෙනග ඉන්න නිසා ඔයගලන්ට පේනවා ඇති ගොඩාක් varieties තියෙනවා ෆුඩ්ස් වල, ඩ්‍රින්ක්ස් වල. ඉතින් අතර මේ ලොකේෂන් එකත් හරිම ලස්සනයි. ඔයගලන්ට ඒ සරවුන්ඩින් එක ඔයගලන්ට බලන්න පුළුවන් ගොඩාක් ලස්සන ලොකේෂන්ස් තියෙනවා. ඒ වගේම ගොඩාක් වයිඩ් ඒරියා එක මේ බ්‍රෙක්ෆාස්ට් එක සර්ව් කරනවා. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක සර්ව් කරලා අපි දැක්ක ඩිෆරන්ට් ෆුඩ්ස් අපි ටෙස්ට් කරා. අතරම ගොඩාක් ලස්සන එක්ස්පීරියන්ස් එකක් මේක. ඉතින් අපි ඔයගලන්ට අවස්ථාවක් හම්බුනොත් අනිවාර්යයෙන්ම ඇවිල්ලා මේක එක්ස්පීරියන්ස් කරන්න. බ්‍රෙක්ෆාස්ට් එකට උනත් ඔයගලන්ට බුක් කරන්න පුළුවන්. හරිම හොඳ ෆැසිලිටි එකක් තියෙනවා. හරිම ලස්සනයි. පාරක් ගියාද දැන්? හා? යනවා ඉවරනේ මේ ලාස්ට් ටයිම්ද? ඒකත් හා? කනවා. දැන් කීවෙනි මේකද? ඔරෙන්ජ් එකද? ඉතින් යාළුවනේ අපේ හොටල් එක්ස්පීරියන්ස් එක මෙතන නවත්තනවා. ඉතින් මේ වීඩියෝ එක ඉන්ට්‍රෙස්ටිං නම් ලයික් කරලා කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න මතක කරන්න එපා. මේ වගේ අලුත් ලස්සන වීඩියෝස් විවිධ ආකාරයේ එක්ස්පීරියන්ස් අපි ඔයගොල්ලන්ට ෂෙයා කරගන්නවා. එහෙනම් අපේ travel dates